අපි මේ ශාසන ප්‍රතිකර්ම කියන කාරණාව අරගත්තාම අපි විශේෂයෙන්ම අපේ මේ වහරකාරීය චින්තාශ්‍රම බෞද්ධ විහාරෙත් ඒ වගේම අනිකුත් විහාරවලත් විශේෂයෙන්ම අපි දකිනවා මේ උඩුවියන් වටතිර පාවඩ මේ වගේ දේවල් නිරන්තරයෙන් අපේ මේ කරන්නා වූ පූජා උපහාරවලට සම්බන්ධ කරගන්නවා. මේ වායෙන් තියෙන කොහොමද ශාසනික ප්‍රතිකර්ම පැත්තට එහෙම නැත්නම් රැකවරණයට ඒ පැත්තත් අපිට පැහැදිලි කරන්න පුළුවන්ද? කෙනෙකුට සාමාන්‍ය ටිකක් පහසුවෙන් කරගන්න පුළුවන් දෙයක්ුත් වෙන්න පුළුවන් විශේෂයෙන් මේ වගේ විහාරස්ථානවල. ඒක ගැනත් පොඩ්ඩක් පැහැදිලි කරමු ශාන්තමා. දැන් උඩුවියන් වටතිර කියන පූජාවත් බොහොම සුවිශේෂීයයි. මට මතකයි වහරක හාමුදුරුවෝ 2010 දී එක්තරා රටේ අවස්ථාවක් මුල් කරගෙන ඔය වගේ විශේෂ පූජාවකට මුල පිරුවා. ඒකත් එක්තරා ආකාරයක ශාසන ප්‍රතිකර්මයක්. ඔය වටතිර පූජාවෙන් එහෙම නැත්නම් උඩුවියන් පූජාවෙන් වෙන ශාසන ප්‍රතිකර්මයක් තියෙනවා. ඒ තමයි උඩින් වටින් යම්කිසි මාරපාක්ෂික බලවේගයක් නොපෙනෙන අමනුස්ස බලපෑමක් එන්න තියෙන අන්නේ தත්ති දුරු වෙන්න හේතු වෙනවා. ඒ කියන්නේ අති දුර්ලභව පහළ වෙන්නා වූ සම්මා සම්බුද්ධ ශාසනයේ උදෙසා තමන් ශ්‍රම කඳුලකින් මහන්සියෙන් හරි හම්බ කරගත් ධනෙන් ශ්‍රමයෙන් ඒ වගේ උඩුවියනක් මහල සකස් කරලා නැත්තම් වටතිරයක් සකස් කළා ඒක අර ක්‍රමයට පූජා කළා ඒ වගේම ඒ නැගෙන පින් කුසල් ශක්තිය තමන් විසින් හෝ භික්ෂුන් වහන්සේ කෙනෙක් ලබා හෝ අනන්ත අප්‍රාණ සංසාරයේ අවසාධාරණයක් වෙච්ච අයටත් ඒ වගේම උපකාරට ප්‍රතිඋපකාර කරන්න බැරි වෙච්ච අයටත් විහිදුවල පැතිරෙව්වට පස්සේ ඒ පුද්ගලයට දැන් මේ අපි දන්නවා විශ්වයෙන් අපි කියනවා විවිධ විස බීජ එනවයි කියලා. අපිට මේව පේන්නේ නැහැ. කොහෙන් එනවද කියලා. හැබැයි වෙනස් සක්වලකිනුත් මේ සක්වලට එහෙම විස බීජ නොපෙන්න බලවේග එහෙම එන්න පුළුවන්. මේ විශ්වයෙන් එනකොට හොඳ ඒවා විතරක් නෙවෙයි නරක ශක්තිය පවා එහෙම එනවා. ඒ වගේ තමයි අමනුෂ්‍ය එල්ලකුණ නොඑක් විස කිරණ තියෙනවා. ඒව පවා එන්න පුළුවන්. එහෙම නැත්නම් මේ භෞතික ලෝකයේ අද මේ සිදුවෙන එක එක විවිධාකාර කෘත්‍රිම නිෂ්පාදනයන් නිසා ඒ විස අපිට එන්න පුළුවන්. මෙන්න මේ විදියට මේ උඩින් වටින් එන්න තියෙන විස වදින්නේ නැතුව මහා රැකවරණයක් දෙන ශාසන ප්‍රතිකර්මයක් තමයි ඔය උඩුවියන් පූජාව සහ වටතිර පූජාව කියලා කියන්නේ. ඒ වගේම අරහපු පාවඩ පූජාව කියන එක කලින් අර සඳහන් කරන්න බැරි වුණා. අර තියෙන කකුල් අමාරු වලට විශේෂයෙන්ම හොඳ ශාසන ප්‍රතිකර්මයක් වෙනවා. ඒ පාවඩයක් සකස් කරනකොට ඔබට පුළුවන් නම් විශේෂයෙන් මේ පාවඩේට යම් කිසි ආකාරයකට ඖෂධ ශක්තියක් ගැප් කරන්න. ඒ කියන්නේ මේ පාදවලට මේ විශේෂයෙන්ම ප්‍රත්‍ය වෙන ඖෂධ තියෙන්නේ. එහෙමයි. උදාහරණයක් විදියට උඳු පියලිය, පාවට්ට ওই වගේ විශේෂයෙන්ම ප්‍රත්‍ය වෙන බෙහෙත් ඖෂධ තියෙනවා. ඒ ඖෂධ වට්ටෝරුවක් අරගෙන ඒවා අමුද්‍රව්‍ය අරගෙන වේලල සකස් කරලා කුඩු කරලා අපිට අර කොට්ටයක් ආකාරයකට හරි නැත්නම් ඒ රෙදි කෑල්ලට ඔබ්බවල හරි ඒ පාවඩේ තමන්ම එක මහන්න පුළුවන් නම් අඩු ගානේ එක ඉන්දිකටු පාරක් හරි තමන් ඒක සකස් කරලා අනිත් ඇයට කිලිතුරු ටික හැදුවත් කමන්නේ තමන්ගේ කාලය ශ්‍රමය මුදල් මේ තුනම බිය පැහැදම් කළා ඒ වගේ පාවඩයක් හදලා සම්මා සම්බුද්ධ ශාසනය උදෙසා පූජා කරන්න පුළුවන් නම් ඒක තවත් විශේෂ ශාසන ප්‍රතිකර්මයක් වෙනවා. මේ පාදයේ තියෙන ආබාධ වලට විශේෂයෙන්ම අංශභාග රෝගීන්ටත් ඒක හුඟක් හොඳයි. ඒ වගේම එක තැනට වෙලා ඔය ඇවිද ගන්න බැරිව ඉන්න කොර වෙලා ඉන්න අයට අතපය පණ නැති අයට වෙවුලන අයට පාකින්සන් රෝගීන්ට ඒක හුඟක් හොඳ ශාසන ප්‍රතිකර්මයක්. ඒ කාලේ උන්වහන්සේ හෙළිදරව් කරපු ඔය පාවඩ පූජාව, උඩුවියන් පූජාව, වටතිර පූජාව අර කලින් කියන කාරණා වලටත් එක්ක.